දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයකුගෙන් දම් පැන් පිතක් පන්සිල් මළුව සුබෝදෑසනක් ඔබට තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් මේ ජීවිතය පිළිබඳව පැහැදිලි කරනවා. නොයෙක් විට නොයෙක් විදිහට රන් පිරික්සා බලන නුවණැතියන් මෙන් ජීවිතය සියුම්ව අවබෝධ කරගන්න උන්වහන්සේ එක්තැනකදී අපිට සිහිපත් කරනවා. උන්වහන්සේ සිත පිළිබඳව විවිධාකාරයෙන් අපිට පැහැදිලි කර දී තිබෙනවා. ඉතින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට පැහැදිලි කරන්නේ අපේ ජීවිතයට සම්බන්ධ කරලා දෙන්නේ උතුම් මුරදේවතාවුන් වහන්සේලාමයි. ඒ මහා සංඝරත්නය උන්වහන්සේලාට මුලින්ම හිස නමා නමස්කාර කරමින් අදත් සූදානම් සිරස FM පන්සිල් මළුවේදී ඔබත් සමග දහමේ අපූර්වත්වය බෙදා හදා ගන්න. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. පන්සිල් මළුව සිරස FM පන්සිල් මළුවේදී මෙම දහම් කරුණු අද පැහැදිලි කරන්නේ රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේ. කාලයකට පස්සේ උන්වහන්සේ නැවතත් අපිට මුණ ගැහෙනවා. උන්වහන්සේගේ වත්කම, උන්වහන්සේගේ උරය කරඳුණු පාත්‍රයත්, උන්වහන්සේ හැඳි ඒ චීවරයත් උන්වහන්සේ නැවත නැවතත් වෙරවෑයමින් සොයන්නා වූ සත්‍ය ධර්මයක් පමණයි. ඒ උතුම් සත්‍ය ධර්මය දායාදයක් ලෙස අද සිරස FM පන්සිල් මළුවේදී අපට බෙදා දෙන්නට, අපට නැවත නැවත පහදා දෙන්නට උන්වහන්සේ සූදානම්. අවසරයි ගරු ස්වාමින් වහන්ස. මට ඔබ වහන්සේට මෙම දහම් ගැටලු ඉදිරිපත් කරන්නට. ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරනවා වර්තමානයේ මාරයා සෑම තැනකම ක්‍රියාත්මක වෙනවා කියලා. මිනිසුන් මාරාවේශයෙන් කටයුතු කරනවා කියලා. ස්වාමින් වහන්ස, කුමක්ද මේ මාරාවේශය කියලා කියන්නේ? නෝන මාරාවේශය ගැන කියද්දී අපි ඉස්සෙල්ලාම් බලන්න ඕනේ මේ මාරයා කියන්නේ කුමක්ද කියන කාරණය. එතකොට මාරයා කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම පංච උපාදානස්කන්ධය මාරයා කියලා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයන් මාරයා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මාරයා හැටියට හඳුන්වනවා නෝන මේ පරිනිම්මිත වසවත්තියේ ඉන්න දිව්‍ය නායකයා. තේරෙනවද? ඒ දිව්‍ය නායකයා වසවර්ති දිව්‍ය පුත්‍රයා මාරයා කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. එතකොට මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා තමයි නෝන මේ දිව්‍ය තලවල ඉන්න ශාස්ත්‍රීයකම දෙවියා. වසවර්ති දිව්‍ය තලයට මනුස්ස ලෝකයේ අවුරුදු 2000ක් කියන්නේ එහාට එක දවසයි. තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒගොල්ලන්ට දවස් එකමාරක් ගිහිල්ලා නැහැ. ඒසා ඒගොල්ලන්ගේ ආයුෂය දීර්ඝයි, ඒසා ඒගොල්ලන්ගේ සැපය විශාලයි. මේ පරිනිම්මිත වසවත්තියේ දිව්‍ය රජුරුව වෙන මාරයා නෝනා සද්ධර්මයට කැමති නැහැ. එයා මේ සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක තියෙන භද්‍ර වෛරයක්. මොකද එයාට ඕනේ මුළු ලෝකයම මේ පංච නීවරණයන් තුල තියන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්දයන් තුල තියන්නේ. ඒතකොට එයා පංච නීවරණයන්ගෙන් මිනිස්සෙක් ලෝකයා මිදෙනවාට එයා කවදාකවත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා මේ මාරයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධිමූලයේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ වෙලාවේ මාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ඔයා අවුරුදු 6ක් දුක් විඳලා දැන් ඔයා ලෞතුරා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්තා. දැන් ඉතින් පිරිනිවන් පාන්න කියලා. දැන් හරිනේ ඉතින්. දැන් ඔබ වහන්සේගේ වැඩේ ඔබ වහන්සේ කරගත්තා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන්න කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මාරය මං ඔබ කියන දේ කරන්නේ නැහැ. මම මේ ධර්මය ව්‍යාප්ත වෙනතුරු, ඒ කියන්නේ මම මේ ආර්ය සංඝරත්නය බිහි වෙනතුරු, ඒ සංඝයා ධර්මයෙන් ශක්තිමත් වෙනතුරු, ඒ සංඝයාට මේ ධර්මයේ පතුරවන්න ශක්තිය ලැබෙනතුරු මම පිරිනිවන් පාන්නේ නැහැ කියනවා. ඒ වෙලාවේ මාරයා එතනින් පලා යන ඔයාට වෙන කරන්න දෙයක් නැහැ. ඉන්පස්සේ නෝනා දිගටම මේ මාරයා බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අප්‍රමාණ පීඩාවන් සිද්ධ කරනවා. මෙහෙම සිද්ධ කරලා ආවිසංස්කාරය අතහරින වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලා සතර එර්දිපාද යානයක්සේ පුහුණු කරලායි තියෙන්නේ. ඒ කියන්නේ සතර එර්දිපාද යානයක්සේ මුළු ජීවිතය තුලින්ම පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඒ නිසා සතර එර්දිපාද පුහුණු කරපු බුදුරජාණන් වහන්සේලාට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න
පුළුවන්. මේ කල්පයක් කියන්නේ ඒ කාලයේ තියෙන පරමායුෂ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ කල්පයක් ආයුෂ කියන්නේ අවුරුදු 120ක්. අද වගේ කාලයක කල්පයක් ආයුෂ කියන්නේ අවුරුදු 90ක් වගේ කාලයක්. දැන් ඔබතුමිය කිව්වොත් මට කල්පයක් ආයුෂ වැඩ සිටීවා කියලා ඒකේ අර්ථය වෙන්නේ අවුරුදු 90ක් වගේ වැඩ සිටින්න කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේට කල්පයක් ආයුෂ වැඩ ඉන්න පුළුවන්. අවුරුදු 120ක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරන අර චාපාල චෛත්‍ය අසලදී ආනන්ද බුදුරජාණන් වහන්සේලා සතර එර්ධිපාද වඩන නිසා කල්පයක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට මොකක්වත් තේරුම් ගියේ නැහැ. මොකද මාරයා ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත ග්‍රහණය කරගෙනයි හිටියේ. කල්පයක් ආයුෂ වැඩ ඉඳීවා කියලා ඉල්ලීමක් කරන්න මාරයා ආනන්ද ස්වාමීන් වහන්සේට ඉඩ දුන්නේ. බුදුරජාණන් වහන්සේ දෙවනි පාරත් කියනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලා සතර එර්ධිපාද වඩන නිසා කල්පයක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ පිළිතුරක් ලැබුණේ නැහැ. තුන්වෙනුවත් බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලාට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන්. ඒත් ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුම් ගියේ නැහැ. ඒතර බලන්න තුන්වෙනි වතාවේ ඉවරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද ඔබට අවශ්‍ය කාරණයක් තියෙනවා නම් ගිහිල්ලා ඒක කරගන්න කියලා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියට යනවා. කුටියට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහරිනවා. ඒ කියන්නේ අදින් 3 මාසයකට පස්සේ මම පිරිනිවන් පානවායි කියන තැන අදිෂ්ඨානයක් ඇති කරගෙන ආයු සංස්කාරය අතහැරියා. අතහරිනකොට නෝන මහ පොළොව කම්පා වෙන්න ගත්තා. භූමිය කම්පා වුණා, චලනය වුණා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියේ ඉඳන් බලනවා භූමිය භයානක විදියට කම්පා වුණා. දුවගෙන ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මහ පොළොව කම්පා වුණා කුමක් නිසාද කම්පා වුණේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද හේතුන් කීපයක් නිසා මහ පොළොව කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න වෙලාවේ මහ පොළොව කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේලා ධම්මචක්ක සූත්‍රයේ පවත්වන වෙලාවේ භූමිය කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේලා ආයු සංස්කාරය අතහරින වෙලාවේ භූමිය කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ භූමිය කම්පා වෙනවා. එතකොට දැනගන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙනම් බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියා කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන අනේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කල්පයක් ආයුෂ වැඩින් දීවා කියලා. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලා යමක් අත්හැරියා නම් ආයිමත් ඒක ඉල්ලන්නේ නෑ. දැන් අපිට විනය නීතියක් තියෙනවා අපි සංඝයා හැටියට. දැන් අපිට යමක් ඕනේ නම් කවදාකවත් අපිට ඒක කටෙන් ඉල්ලන්න බැහැ. අපේ අම්මා තාත්තගෙන් ඉල්ලන්න පුළුවන්, අපේ එකම කැපකරුවෙක් ඉන්නවා නම් ඉල්ලන්න පුළුවන්. ඉන් මෙහා කාගෙන්වත් ඉල්ලන්න බෑ නෝන. දැන් අපි කියමු අපිට යමක් කන්න ආසයි යම් දෙයක් කියමුකෝ අපි. තේරෙනවද? අපි ටොපියක් කන්න ආසයි කියමුකෝ හාමුදුරුවෝ කෙනෙකුට. එතකොට අපිට කැපකරුට එහෙම නැත්නම් දායක කෙනෙකුට මට ටොපියක් ඕනේ කියලා ඉල්ලන්න පුළුවන් කමක් නැහැ. එතන විනයක් තියෙනවා. අපි මොකද්ද කියන්න ඕනේ? හුඟ කාලෙකින් ටොපියක් නම් කෑවේ නැහැ. එතකොට දැන් ඉල්ලුවද මම? ඉල්ලුවා නැහැ. හුඟ කාලෙකින් නෝන ටොපියක් නම් කෑවේ නැහැ කියනකොට ඔබලා දැනගන්න ඕනේ මේ අවශ්‍යතාවය මොකද්ද කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේලා කවදාක්වත් යමින් කටින් නැත්තම් කියලා මතක් කරලා ඉල්ලීමක් කරන්නේ නැහැ. අතහැරපු දේ ගන්නෙ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද දැන් ආයිමත් මම ආයු සංස්කාරය අතහැරියා. ආයිමත් ඒ ගැන කතා කරන්න එපා කියලා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැඩි විදියට ඇවිටිලි කරන්න ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කල්පයක් ආයුෂ වැඩ ඉඳීවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා ආනන්ද මම ඔබට මෙන්න මේ තැන්වල රජගහනුවර මේ තැනදී රජගහනුවර මේ තැනදී ආදී වශයෙන් ස්ථාන 7ක් කියනවා. මේ ස්ථාන 7ෙදිම නෝනා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මතක් කරලා තිනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලා සතර ඉර්ධිපාද වඩන නිසා කල්පයක් ආයුෂ ජීවත් වෙන්න. ඒතර බලන්න දැන් මේ මොහොතට අමතරව මීට පෙර ආතුව 7 වතාවක් මතක් කරලා තිනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒ 7 වතාවෙම මාරයා ආනන්ද ස්වාමීන් වහන්සේට කට අරින්න දුන්නේ නැහැ. එයා ග්‍රහණය කරගෙන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේව කට ඇරලා ඉල්ලන්න තිබ්බේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඔබ කල්පයක් ආයුෂ වැඩි දීවා කියලා. බුදුරජාණන් වහන්සේ ස්ථාන පවා කියනවා පරිනිර්වාණ සූත්‍රයේදී මේ තැන මේ තැන මේ තැන මේ තැන කියලා 7 තැනක් කියනවා. ආනන්ද මම මේ 7 තැනේදීම ඔබට මතක් කළා. නමුත් මේ 7 තැනේදීන් එකම තැනකදීවත් ඔබ ඉල්ලීමක් කළේ නැහැ. ඒ නිසා දැන් ඔබ ප්‍රමාද වැඩි ආනන්ද. ඔබ හරිම අදක්ෂයෙක්, ඔබ හරිම අදක්ෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දට. ඒතර බලන්න ආනන්ද ස්වාමින් වහන්සේ තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බහුශ්‍රුත භික්ෂූන් වහන්සේලාදී අග්‍රස්ථානයට පත් වෙච්ච කෙනා. ඒතර ඒසා බහුශ්‍රුත භාවයක් තිබිලත් ආනන්ද ස්වාමින් වහන්සේ ඒසා මාරයා ග්‍රහණයට ගත්තනම්
එනම් බලන්න අපි ගැන කතා කරලා වැඩක් නෑනේ නේද? එතකොට බලන්න එතනින් මාරයා බුදුරජාණන් වහන්සේට මොකද කළේ? අවුරුදු 40ක් ජීවත් වෙන්න තිබ්බ අවස්ථාව උදුරගත්තා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව අවුරුදු 40කට පෙර ආතුව පිරිනිවන් පාන සැලැස්සුවේ මාරයාමයි. යම් හේකින් මාරයා ආනන්ද ස්වාමීන් වහන්සේව ග්‍රහණයට ගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 120ක් ජීවත් වෙනවා. එනම් බලන්න බුදුරජාණන් වහන්සේට ජීවත් වෙන්න තිබ්බ අවුරුදු 40ක් උදුරගන්නේ කවුද? ඔය පරිනිම්මිත වසවත්තේ ඉන්න වසවත්තේ දිව්‍ය පුත්‍රයා. එතනින් එයා බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවුරුදු 40කින් උදුරගෙන ඒ ගමන යා නැවැත්තුවේ කොතනින්ද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ තෙමගුල සිද්ධ වෙච්ච මුළු දඹදිව් තලයෙන්ම සම්පූර්ණයෙන්ම ශාසනේ අතුරුදහන් කළා. එදා අවුරුදු 40කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උදුරගෙන එතනින් ඉදිරියට තිබ්බේ පියවර මාරයා නතර කළේ නෝනා අවුරුදු 500ක් යනකොට අර උතුම් තෙමගුල සිද්ධ වුණ මුළු දඹදිව් තලයෙන්ම ශාසනේ අතුරුදහන් කළා. ඒතකොට බලන්න ඕනේ නම් මාර බලය කියන්නේ කොයිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක භද්‍ර වෛරයක් තියෙන තැනක්ද කියලා. ඒතකොට මාරයා තැන එතනින් තමයි හඳුනා ගන්න ඕනේ. හොඳමයි ගරු ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේට මාරයා බලපෑම් කළ හැටි ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. කෙටි විරාමයකට යන්නට අපට අවසර දෙන්න. ඉතින් ඔබට මතක් කරනවා සිරස් FM පන්සිල් මළුවට ඔබේ ප්‍රශ්න යොමු කරන්න 0112848888 අපේ දුරකථන අංකය රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ රාජකිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ මේ විරාමයෙන් අනතුරුව ඔබට තවත් වටිනා දහම් කරුණක් පැහැදිලි කර දේවි. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මළුව. අද දවසේ සිරස් FM පන්සිල් මළුවේදී ඔබට ධර්මය දේශනා කරන්නේ රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥානගරු ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් බලපෑම් කළ මාරයා මහා සංඝරත්නයටත් බලපෑම් කළ බව අපි ශ්‍රවණය කර තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබ වහන්සේගෙන් අප පැහැදිලි කරගන්න කැමතියි. ආයිමත් එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ මේ ආකාශයේ උන්වහන්සේ සක්මන් කරන ආකාශයේ සක්මන් කරනවා. සක්මන් කරනකොට උන්වහන්සේට දැනෙනවා මේ බඩ පුරෝ දාලා වගේ. උන්වහන්සේ සූත්‍රයේ කියන හරියට මෑ ගෝණියක් බඩේ බැඳලා වගේ බඩ පුරෝ දාලා කියලා. උන්වහන්සේ බලනවා දිවසින් මොකද්ද මේ උනේ කියලා. බලනකොට උන්වහන්සේට තේරෙනවා මාරයා කුසට රිංගුවයි කියන කාරණේ. ඒ වෙලාවේ උන්වහන්සේ සක්මනින් බැහැලා මාරයාට කියනවා මාරය මහා සංඝරත්නය පෙලන්නේ නැතුව වහම පිට වෙන්න කියලා. ඒ වෙලාවට තමයි මාරයා පලා යන්නේ. ඒ වගේ රහතන් වහන්සේලාටත් කුසට රිංගන තරම් මාරයා තුල ශක්තියක් බලයක් තිබ්බා. මොකද එයා අකුසලයට කවදාකවත් බය නැහැ. මොකද එයාට අකුසලයේ ප්‍රකට නැහැ. ඇයි අකුසලයේ ප්‍රකට නැත්තේ? එයාගේ පින ඒ තරම් බලවත්. පිනේ බලවත් භාවය නිසා නෝනා එයාට අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණා තුලින් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා මාරය මම ඔබ හොඳට අඳුරනවා. මොකද මං කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ එදා මම තමයි දුසී මාරයා හැටියට හිටියේ. ඒ කියන්නේ අපේ මුගලන් මහරහතන් වහන්සේ තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මාරයා. ඒ මාරයාගේ නම එතකොට දුසී. දැන් මෙයාගේ නම වසවත් වෙන්නේ. අරයාගේ නම දුසී මාරයා. මේ දුසී මාරයා නෝනා ඇවිල්ලා එදා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයෙක් ප්‍රධානම ශ්‍රාවකයා තමයි විදුර කියන අග්‍ර ශ්‍රාවකින් වහන්සේ. විදුර කියන අග්‍ර ශ්‍රාවකින් වහන්සේට ළමයෙකුට මාරාවේශ වෙලා ඒ ළමයා ලව්වා ගලකින් ගහලා විදුර මහරහතන් වහන්සේගේ හිස පලනවා. මුළු මාරාවේශ කරනවා මුළු ගමම. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔන්න මාරයා මේ ගමේ මිනිස්සුන්ට වැහෙනවා. ඒ නිසා අද ඔබලා ප්‍රත්‍යක්ෂාවෙන් යුතුව පිණ්ඩපාතය ගන්න. සිහිනුවණින් පිණ්ඩපාතය ගන්න. මොකද ඕගොල්ලන්ට වැරදි ආහාර දෙන්න පුළුවන්, කාමයේ වැඩෙන ආහාර දෙන්න පුළුවන්, ප්‍රණීත ආහාර දෙන්න පුළුවන්. ඒවා දීලා ඔබලාව සීලෙන් දුර්වල කරන්න පුළුවන්. දැන් මාරයා වැහෙනවා මේ ගමට. ඒ නිසා පරිස්සමෙන් ප්‍රත්‍යක්ෂාවෙන් ආහාර ගන්න කියනවා. ස්වාමින් වහන්සේලා බොහෝම ප්‍රත්‍යක්ෂාවෙන් ආහාර අරගෙන ඒ මාරාවේශය පරාද කරනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ පෙර දැනුම් දීම නිසා. ඊට පස්සේ ආයිමත් සැරයක් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි අද ආයිමත් මේ ගමේ මිනිසුන්ට මාරයා ආවේශ වෙනවා. ආවේශ වෙලා ඔබලාට ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, එලවන්න පුළුවන්, නරක වචන කියන්න පුළුවන්. ඒ නිසා මේ සතියේ මෛත්‍රී විහරණයෙන්ම ගත කරන්න කියලා. ඒතකොට ස්වාමීන් වහන්සේලා ඒ සතියේ මෛත්‍රියෙන්ම ගත කළා. මාරයාට අවකාශයක් ලැබුණේ නැහැ.
දුසී මාරයාට මෙතනින් මේ අවශ්‍ය කාරණ ඉටු කරගන්න බැරි වෙනකොට නෝනා මේ දුසී මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් එළවනවා. තේරෙනවද? එළවනවා පස්සෙන් උන්වහන්සේට පීඩා කරන්න. එතකොට ඒ වෙලාවේ එළවගෙන එනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ අර නාගාව ලෝපණය කියලා කියනවා. ඒ කියන්නේ ඇතෙක් බලනවා වගේ මුළු ශරීරයම හලවලා බලනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නම බලන්නේ බැලුවොත් දැක්කේ කෙනා පිච්චිලා යනවා. ඒ වෙලෙම නිරේට යනවා. නමුත් දුසී මාරයා දිහා බුදුරජාණන් වහන්සේ හැරිලා බලද්දී එතනම පිච්චිලා නෝනා අප්‍රමාණ කල්ප ගානක දුකකට වැටිලා තමයි ඔය මුගලන් මහරහතන් වහන්සේ ගොඩට එන්නේ. තේරෙනවද? එතකොට ඊටා මුගලන් මහරහතන් වහන්සේ කියන මාරය මං ඔබ හඳුනනවා. මොකද මම එදා මාරයා වෙලා එද්දී ඔබ මගේ බෑන හැටියටයි මේ දිව්‍ය තලේ හිටියේ. තේරෙනවද? ඒ නිසා මං ඔබ හඳුනනවා කියලා මුගලන් මහරහතන් වහන්සේගේ මාරයාගේ ස්වභාවය දා. එතකොට බලන්න මේවා බලද්දී අපිට තේරෙනවා මාරයා මේ සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක කොච්චර භද්‍ර වෛරකින්ද තියෙන කියලා. ඒ භද්‍ර වෛරය නිසාමයි බුදුරජාන් වහන්සේගේ ජීවිතය අවුරුදු 40කට ඉස්සෙල්ලා මාරයා උදුර ගන්නවා. ඒ උදුරගත්ත ගමන අවුරුදු 500ක් ඇතුළත මුළු දඹදිවම ශාසනය අතුරුදහන් කළා දානවා. එහෙනම් නෝනා මේ වෙලාවේ මාරයාට බරපතලම හිසරදයක් හැටියට තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන මේ අපේ බිම් කඩමයි. මේ ලෝකයේ යම් ශ්‍රේෂ්ඨ බින්කඩක් තියෙනවා නම් නෝනා ඒ බින්කඩ මේ උතුම් ධර්මද්වීපේ විතරමයි. දවසකට දසදහස් ගාණක් දෙවිවරු වන්දනා කරන බිමක් තියෙනවා. ඒ දවසට දසදහස් ගාණක් දෙවිවරු වන්දනා කරන බිම තමයි ඔබ මේ දෙපා තබාගෙන ඉන්න බිම. දවසට දසදහස් ගාණක් බ්‍රහ්මයෝ වන්දනා කරන බිමක් තියෙනවා නම් ඒ බිම තමයි ඔබ මේ දෙපා තබාගෙන ඉන්න බිම. ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට දැකලා අපිට සතුටු වෙන්න පුළුවන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, ස්වර්ණමාලී මහා සෑන්සබුදුන් වහන්සේ, දන්තධාතුන් වහන්සේ, ශ්‍රීපාදපත්ම වහන්සේ, සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ, තූපාරාම චෛත්‍යරාජාණන් වහන්සේ වගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට දැකලා වන්දනා කරන්න පුළුවන් යම් පූජනීය ස්ථානයක් මේ ලෝක ධාතුව තුල තියෙනවා නෝනා ඒ අපි දෙපා තබාගෙන තියෙන බිම් කණ්ඩමයි. ඒ වගේ දිව්‍ය තලවල ඉන්න දෙවියෝ චුත වෙන්නේ අනකොට දිව්‍ය පින පිරිහිලා බුදුරජාන් වහන්සේ කියනවා ඒගොල්ලන්ට චුතවීමේ ලක්ෂණ පහළ වෙනවා කියලා. මොනවද ඒගොල්ලන්ගේ දිව්‍ය සලු කිලිටු වෙනවා, ඒගොල්ලන්ගේ දිව්‍ය මල් පර වෙනවා, ඒගොල්ලන්ගේ ශරීරයෙන් දහදිය ගඳ ගලන්න ගන්නවා. එතකොට ඒගොල්ලෝ දන්නවා නෝනා දැන් ඒගොල්ලෝ දිව්‍ය තලයෙන් පිරිහෙන්නයි චුත වෙන්නයි යන්නේ කියලා. එහෙම මේ දිව්‍ය තලයෙන් චුත වෙන්න ලක්ෂණ පහළ වුණාට පස්සේ මේ දෙවියෝ දුකෙන් හඬනවා කියනවා. ඒ හඬන වෙලාවට අනිත් දෙවිවරු ළඟට ඇවිල්ලා කියනවා අඬන්න එපා දෙවිය, ඔබ උපාදානයක් ඇති කරගන්න. මේ ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඩ ඉන්න බිමේ, මේ ස්වර්ණමාලී මහා සමිඳුන් වැඩ ඉන්න බිමේ, මේ සංඝයා ජීවමානව වැඩ ඉන්න බිමේ නැවත ඉපදිලා පින් කරගෙන ආයිමත් දිව්‍ය ලෝකෙට එන්න කියලා. ඒතර බලන්න දිව්‍ය ලෝකේ පින පිරිහිලා පල්ලෙහාට වැටෙන්න ඉන්න දෙවිවරුන්ට අර ශාස්ත්‍රීය දෙවිවරු ඇවිල්ලා කියන්නේ මොකක්ද? මේ පිම්බිමේ ඉපදිලා ආයිමත් පින් කරගෙන එහෙනම් බලන්න දෙවිවරුත් නැවත ඉපදෙන්න ප්‍රාර්ථනා කරන බිමයි මේ පිම්බිම කියන්නේ. ඒතර බලන්න එහෙනම් මෙවැනි ශ්‍රේෂ්ඨ බින්කඩක් නෝනා මේ මුළු ලෝක ධාතුවේ කොතනකවත් නැහැ. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ බින්කඩට ඒ ශ්‍රේෂ්ඨභාවය ලැබුණේ කුමක් නිසාද? මේ සම්මා සම්බුද්ධ ශාසනය නිසාමයි. ඒ නිසා අපේ රටේ බෞද්ධ ජනතාවක් හැටියට අපි ඕනෑම තීන්දුවක් ගනිද්දී නෝනා මුල් වෙන්න ඕනේ ආර්ථිකවත් මුදලවත් නෙමේ. සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවයි චිරත්තියයි උන්නතියයිමයි. මොකද මේ ලංකාවේ තියෙන බැංකුවල තියෙන ඔක්කොම සල්ලි ටික ගෙනල්ලා මහනුවර නගර මැද්දේ තියලා ප්‍රදර්ශනය කරනවා මුළු රටේම ජනතාවට එන්න කියලා. මුළු රටේම ජනතාවට එන්න කියලා මේ මුළු බැංකුවල තියෙන සල්ලි ඔක්කොම ගෙනල්ලා ප්‍රදර්ශනය කළත් ඒ සල්ලි දකිද්දි නෝනා ඒ මිනිස්සුන්ට සකස් වෙන්නේ මොකද්ද? කාමච්ඡන්දයක්මයි, බියක්මයි. ඊට වඩා දෙයක් සකස් වෙනවද? නැහැ. නමුත් නෝනා ඇසල පෙරහැර පටන් ගන්න කප් හිටවපු දාට ඒ කප් හිටවන මොහොතේ නෝනා මුළු රටටම මල්වැසි වහිනවා. මුළු රටටම මල්වැසි වහිනවා. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයමයි අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, මුල් වෙන්නේ. එහෙම නැතුව මුදල් හෝ ආර්ථිකය නෙමෙයි. මහනුවර නගර මැද්දේ නෝනා කොඩි ගහක් එල්ලලා ඒ කොඩි ගහේ කෝටි ගාණක් සල්ලි එල්ලනවා. කෝටි ගාණක් සල්ලි එල්ලලා මුළු රටේම ජනතාවට ඇවිල්ලා මේක ප්‍රදර්ශනය කළොත් ඒ ජනතාව තුළ සකස් වෙන්නේ කාමච්ඡන්දයක්මයි, බියක්මයි නේද? නමුත් ඇසල පෙරහැර ඉවර වෙලා දිය කපන වෙලාවට නෝනා එහෙම නැත්තම් දන්තධාතුන් වහන්සේ දන්තධාතුන් කුටියෙන් එළියට වැඩම්මලා ලෝකෙට පෙන්නන වෙලාවේ මුළු රටටම මල් වැහි වහිනවා නෝනා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයමයි
මුල් වෙන්න ඕනේ, ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ, අග්‍ර වෙන්නේ එහෙම නැතුව මුදල් හෝ ආර්ථිකය නෙමෙයි. අපි ස්වර්ණමාලී මහා සෑසමුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ සෑස් මළුවේ නෝනා කෝටි ගාණක් සල්ලිකොළ ඇතිරුවත් ඒ සල්ලිකොළ දැකලා නෝනා මිනිස්සු තුල කාමච්ඡන්දයක්මයි බියක්මයි සකස් වෙන්නේ. නමුත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් ඒ පුදබිමට ගිහිල්ලා ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ ළඟ ස්වර්ණමාලී මහා සමිඳුන් වහන්සේ ළඟ අර මහා පහන් පූජාවක් කරද්දි මල් පූජාවක් කරද්දි ආකාශයේ නේක වර්ණයන්ගෙන් දෙවිවරු බබල බබලා සාදුකාර දෙනවා හරියට බුදු රැස් විහිදෙනවා වගේ. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල් වෙන්නේ, අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, මුදල් හෝ ආර්ථිකය නෙමෙයි. අපේ ගෙදර සල්ලි ගෝණියක් තියාගෙන ඔබ හිටියත් ඒ සල්ලි ගෝණිය තියාගෙන ඉන්න තාක්කල් ඔබ තුල සකස් වෙන්නේ කාමච්ඡන්දයක්මයි බියක්මයි. නමුත් ඔබ හවසට නාලා පිරිසිදු වෙලා මල් ටිකක් කඩාගෙන හඳුන් කූරක් පත්තු කරලා බුද්ධ වන්දනාව කරන මොහොතේම නෝනා ඔබ ජීවිතේ කවදාක්වත් නැති තෘප්තියක්, ආත්ම තෘප්තියක් ඒ මොහොතේ ලබනවා. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල් වෙන්නේ, අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, මුදල් හෝ ආර්ථිකය නෙමෙයි. එතකොට ඒ ආකාරයෙන් බලද්දී නෝනා අපේ රට ආර්ථිකයෙන් දියුණු වෙලා සෑම මිනිස්සෙක්ම කෝටිපතියෙක් වෙන්න පුළුවන්. හැමෝම දැන් කෝටිපතියෝ. නමුත් සියල්ලම කෝටිපතියෝ වෙලා මැරුණාට පස්සේ ඒ මිනිස්සයා වැටෙන්නේ සතර අපායට නම් ඒ කෝටිපතිකමෙන් වැඩ නැහැ. එහෙනම් අග්‍ර වෙන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයමයි, එහි චිරස්තියමයි, දියුණුවමයි, මුදල් හෝ ආර්ථිකය හෝ නෙමෙයි. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා බෞද්ධයින් හැටියට මේ රටේ යම් තීරණයක් තීන්දුවක් ගන්නවා නම් මුල් වෙන්න ඕනේ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්මමයි, ආරක්ෂාවමයි, චිරස්තියයි කියන කාර්යය. පැහැදිලි ගරු ස්වාමින් වහන්සේ. විරාමයකට යන්නට ඔබ වහන්සේගෙන් අපි අවසර පතනවා. මෙම වටිනා දහම් කරුණු රහතුන් වැඩි මඟ ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරිය අරියඥාන ස්වාමින් වහන්සේ සමග අපි තවදුරටත් සාකච්ඡා කරමු සිරස FM පන්සිල් මළුවේදී. දැස් පියාගන්න. එන්න මා සමග මේ අරණට. තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විඳගන්න. පන්සිල් මළුව. සිරස FM පන්සිල් මළුවට ඔබේ ප්‍රශ්න යොමු කරන්න 0112 84 88 88 කියන දුරකථන අංකයෙන් අපේ ගරු ස්වාමින් වහන්සේ ඔබට තවදුරටත් මුණ ගැහෙන්නේ සිරස FM පන්සිල් මළුවේදී පමණයි කියන කාරණයක් මතක් කරනවා. ගරු ස්වාමින් වහන්සේ, බුදු දහමට අනුව ඔබ වහන්සේම පැහැදිලි කළා දිනක මේ ශාසනය අතුරුදන් වන බව. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණයේ ඔබ වහන්සේ අපිට නිතරම සිහිපත් කරනවනේ ස්වාමින් වහන්සේ. සියලු සංස්කාරයෝ අනිත්‍යයි, ඒක හරි. නමුත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියපු බුදුරජාණන් වහන්සේ අපිට විනය කාරණා 227ක් පනවනවා. එතකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට විනය කාරණා 227ක් පනවන්නේ ඇයි? අනිත්‍ය නිසාමයි. අපිට ශාසනයේ විනය පනවන්නේ අනිත්‍ය වූ ශාසනය එක දවසක් හෝ වැඩිපුර රැක ගන්න. මොකද බුදුරජාණන් වහන්සේ විනය පැනෙව්වේ නැත්නම් මේ වෙනකොට ශාසනය අතුරුදහන් වෙලා ගිහිල්ලා. මොකද සමහර බුදුරජාණන් වහන්සේලා විනය පනවන්නේ නැහැ. ඒ විනය පැනවීම නැති නිසාම ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාලා ටික කාලයක් ගියාම ශාසනය අතුරුදහන් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ අපිට විනය පනවන්නේ ඇයි? සියලු සංස්කාරයෝ අනිත්‍ය නිසා. ඒ අනිත්‍ය වූ සංස්කාරයක් වෙන මේ ශාසනයත් එක දවසක් හෝ චිරස්තියක් රැකේවා, මේකේ අර්ථය රැකේවා කියන තැන ඉඳන් තමයි බුදුරජාණන් වහන්සේ මේක පනවන්නේ. එනිසා මේ බුදුරජාණන් වහන්සේ ශාසනය එක දවසක් රැකේවා කියලා උන්වහන්සේ තුලත් අදිෂ්ඨානයක් තිබ්බනම් මේ රටේ සෑම බෞද්ධ කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ තුල ඇති වුණා වූ ඒ චිත්තය Taman තුලත් ඇති වෙලා එකම එක දවසක් හෝ වැඩිපුර මේ ශාසනයේ අර්ථයන් සුරක්ෂිත වෙන ආකාරයට Tamanගේ කටයුතු ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඒතකොට එවැනි අවස්ථාවන්දී නිරේතුරුව මාරයා හැම මොහොතේම මේ රටේ යම් ධර්මයට කැමති, ධර්මයේ පෝෂණය කරන, ධර්මයේ රැකබලා ගන්න අය ඉන්නවා නම් නිරේතුරුව මේගොල්ලන්ව මාරාවේශයට පත් කරලා ඒගොල්ලන්ව විනාශ කරලා දානවා. ඒතකොට මාරාවේශයට පත් වෙනවා කියන්නේ මොකද්ද? ලෝභ, දේශ, මෝහ අකුසල් වලට ලක් කරනවා. ඒ කියන්නේ බොහෝම හොඳින් ඉන්නේ අය එක පාට ලෝභ, ද්වේෂ, අකුසල් මූලයන්ට ලක් කරලා එයා ජනතාව අතර පිරිහීමටපත් වෙලා එයා පැත්තකට විසිකලා දාන. එතකොට මේ මාර ධර්මය අපි හඳුනා ගන්නවා.
එතකොට මාර ධර්මය හඳුනගනිද්දී විශේෂයෙන්ම මේ රටේ ඉන්න සෑම පක්ෂ වේවා විපක්ෂ වේවා සෑම බෞද්ධ නායකයෙක්ම දක්ෂ වෙන්න ඕනේ මෙවැනි මාර බලයක් අපි පිටිපස්සේ තියෙනවා. මේ මාර බලයේ ප්‍රධානම ඉලක්කය ආර්ථිකය මුල් කරලා ශාසනය විනාශ කරලා දාන එකයි. ඒ නිසා ඒකට මුහුණ දෙන්න නම් ඕන සෑම පක්ෂ විපක්ෂ නායකයෙක්ම සීලෙන් සද්ධාවෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. එතකොට මේ මාර ධර්මයන්ට මුහුණ දෙන්න තියෙන එකම එක ශක්තිය තමයි සීලය සහ සද්ධාව. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ නෝනා මේ සුර සහ අසුර යුද්ධයක් සිද්ධ වෙනවා. තේරෙනවද? සුරපක්ෂය කියන්නේ මේ අපේ සක්‍රියාපමුක සම්‍යද්දෘෂ්ටික දෙවියන්ගේ කණ්ඩායම. අසුර පක්ෂය කියන්නේ ඔය වේපචිත්ති අසුර නායකයා ඇතුළු අසුර කණ්ඩායම මේගොල්ලෝ ධර්මයට කැමති නැහැ. එතකොට මේ සුරාසුර යුද්ධය සිද්ධ වෙන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දී. මේ සුරාසුර යුද්ධය කියන්නේ මේ ආයුධ වලින් කරගන්න යුද්ධයක් නෙමෙයි. ඒකේ ඒ අයගේ අධ්‍යාත්මික ශක්තිය තුලින් කරන යුද්ධයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සුරාසුර යුද්ධයේදී සුරපක්ෂය පරදිනවා. ඒ කියන්නේ සක්‍රියා පරදිනවා. ඒ කියන්නේ ධර්මයට හිතති කණ්ඩායම පරදිනවා. ධර්මයට හිතති කණ්ඩායම පෙරදිලා නෝනා දැන් යුද්ධයට ගිහිල්ලා පෙරදිලා දැන් සක්‍රියා පලා එනවා. සක්‍රියා පලා ඉන්නේ කොහෙද? අර මාතලී දිව්‍ය පුත්‍රයා එළවන අජානීය අස්සෙන් නෙදු අස්සරතේ තමයි දැන් සක්‍රියා පලා එන්නේ. දැන් වේපචිත්ති අසුරයාගේ කණ්ඩායමත් එක්ක සක්‍රියා පස්සේ එළවගෙන එනවා සක්‍රියාව ජීවග්‍රහයෙන් ගන්න. පිටිපස්සේ එළවගෙන එනකොට සක්‍රියා මාතලීට කියනවා පුළුවන් තරම් රතේ වේගය වැඩි කරන්න කියලා. දැන් වේගය වැඩි කරගෙන එනකොට නෝනා මේ දිව්‍ය තලයේ එක්තරා ප්‍රදේශයක් තියෙනවා. මේ ප්‍රදේශයට ඒ සූත්‍රය කියන්නේ හිඹුල් වනය කියලා. හිඹුල් වනය කියලා ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේම තනිකර ඉන්නේ නෝනා මේ ගුරුළු කුරුල්ලෝ. ගුරුළු කුරුල්ලෝ කියන්නේ මේ මොනරාගේ තත්වෙක්. මේ දිව්‍ය තලයේ සම්පූර්ණ මේ ප්‍රදේශෙම ඉන්නේ මේ දිව්‍ය ගුරුළෝ. ඒගොල්ලෝ කැදලි හදාගෙන මේ සූත්‍රයක් තමයි මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්. කැදලි හදාගෙන බිත්තර දාගෙන පැටවු රැකගෙන ඉන්න මේ දිව්‍ය ගුරුළෝ තමයි මේ මුළු ප්‍රදේශෙම ඉන්නේ. එතකොට දැන් සක්‍රියා වේගයෙන් රිය පදවගෙන එනවා. අර පලා එනකොට සක්‍රියාට පේනවා මෙතනින් ඉස්සරහට දැන් රිය ගියොත් මේ ගුරුළු පක්ෂීන් ගුරුළු කැදලි ගුරුළු පැටවු ගුරුළු බිත්තර විශාල වශයෙන් විනාශ වෙනවා. ඒ වෙලාවේ සක්‍රියා කියනවා මාතලී එක අඩියක්වත් ඉස්සරහට ගන්න එපා. මම මෙතනින් එක අඩියක් හරි මේ රටේ ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ? මේ සත්තු මැරිලා මහා ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා මාතලී මාව වේපචිත්ති අසුරයා ජීවග්‍රහයෙන් ගත්තත් මම සිල්පදයක් බින්දින්නේ නෑ කියන. මම සිල්පදයක් බින්දින්නේ නෑ මාතලී. ඒ නිසා වාහනේ හරවන්න කියලා. දැන් වාහනේ හරවලා ආයිමත් ආපු දිශාවටම වේගෙන් යනවා. දැන් ආපු දිශාවටම වේගයෙන් යද්දි දැන් වේපචිත්තිලා පිටිපස්සෙන් පලාගෙන දැන් දෙන්න මූණට එනවා. එනකොට වේපචිත්ති හිතනවා මේ පලා ගිය සක්‍රියා ආපහු හැලිලා මේ එන්නේ නම් සේනාවරන් කියලා අසුරයෝ ටික බය වෙලා පැනලා ගිහිල්ලා ඒ එළවපු එළවිල්ල අසුර පුරේටම එළවලා දාලා තමයි සක්‍රියා දෙවෙනි පාර තමයි සුරාසුර යුද්ධෙන් ජයගන්නේ. ඒ කියන්නේ පළවෙනි පාර පෙරදුනා. දෙවෙනි පාර සීලය තුලින් සත්‍යක්‍රියා කරලයි සුරාසුර යුද්ධයේදී ඔය සක්‍රියා ජයග්‍රහණය කරන. එහෙනම් බලන්න සුරාසුර යුද්ධයේදී සක්‍රියා අසුර පක්ෂය මාර පක්ෂය පරාජය කරන්නේ සීලේ ශක්තියෙන්මයි. ඒ නිසා යම් කෙනෙක් අපි ශාසනික උරුමයන් පිළිබඳ අයිතීන් එහෙම නැත්නම් ක්‍රියාකාරීකම් වෙන්නේ යම් කෙනෙක් සීලයෙන් දුර්වල වෙන මොහොතක් පාසා සම්මා දිට්ඨියෙන් දුර්වල වෙන මොහොතක් පාසා නෝනා මාරයා ඒගොල්ලන්ව ග්‍රහණයට ගන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සෑම බෞද්ධ පින්වතෙක්ම මෙන්න මේ මාර ධර්මයන්ගේ තියෙන බලවත්භාවය, තියුණුභාවය හොඳින් සිහියට අරගෙන නිරේතුරුවම සද්ධාවෙන් පරිපූර්ණ වෙලා සිල්පද 5 ආරක්ෂා කරගෙන අකුසල මූලයන්ගෙන් බැහැර වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබ්බේ එකම පැතුම මේ ශාසනය තව එකම එක දවසක් හෝ පවතිවා කියන තැන අරමුණු කරගෙන කටයුතු කරන්න හැම කෙනෙක්ම දක්ෂ වෙන්න ඕන. ගරු ස්වාමින් වහන්සේ, මේ පෘථග්ජන මිනිස්සු වටාත් මායя ක්‍රියාත්මක වන බව ඔබ වහන්සේ අපට සිහිපත් කර තිබෙන කාරණයක්. ඒ ගැනත් අපි සාකච්ඡා කරන්න කැමැති, අවබෝධ කරගන්න කැමැති. මේ විරාමෙන් පසුව අපේ ගරු ස්වාමින් වහන්සේගෙන් රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ ඔබට අද උදෑසන 8 වනතුරු සිරස FM පන්සිල් මළුවේදී දහම් කරුණු පැහැදිලි කරනවා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. පන්සිල් මළුව. සිරස FM පන්සිල් මළුවේදී රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේගෙන්
ඔබ ධර්මය ශ්‍රවණය කරන ඉතාමත් වටිනා මොහොතක් මේ වටිනා මොහොතෙන් ප්‍රයෝජන ගන්න තව කෙනෙකුට ධර්ම දානමය කුසල කර්මයට සම්බන්ධ වන්නටත් අවස්ථාව දෙන්න 0112848888න් ඔබේ ප්‍රශ්නත් යොමු කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස, අපිට ඇහෙනවා සමහරක් මිනිස්සු කියනවා එයා මාරාවේශයෙන් මට පහර දුන්නා, මට මාරයා වැහුණා. ඒ වගේ වචන සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු ළඟත් මාරයා ක්‍රියාත්මක වෙනව නේද ස්වාමින් වහන්සේ? මෙතනදි නෝනා අපි ළඟ ක්‍රියාත්මක වන මාරයා කියන්නේ එතනදි පංච උපාදානස්කන්ධේ මාරයා. රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මාරයා අපිව ක්‍රියාත්මක භාවයට ගන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥානයේ කෙරේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාව තුල. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ට ගැලිලා ඇලිලා ඒවා කෙරේ තෘෂ්ණාවෙන් ලෝභ ද්වේෂ මෝහ අකුසල් කරා නොයන්. එතනදී අපිව ග්‍රහණයට ගන්නේ ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයන්. ඒ නිසා ඔබ තුල සකස් වෙන සෑම ලෝභ සිතක්, ද්වේෂ සිතක්, මෝහ සිතක්, මෝහය කියන්නේ ධර්මයට බාහිරව හිතනවා. තේරෙනවා? ධර්මයට බාහිරව හිතනවා. එතකොට මේ සෑම අකුසල් මූලයක්ම සකස් වෙනකොට Taman දැනගන්න ඕනේ මායයයි ක්‍රියාත්මක භාවයට පත් උනේ කියලා. මොකද මේ සෑම අකුසල් මූලයක් තුලින්ම අපිව අනාගතේ අකුසල් සංස්කාරයක් නිසා බලවත් දුකකටයි පත් කරන්නේ. ඒ කියන්නේ මාර පාක්ෂික තැනකටයි අපි ඇදලා දාන්නේ. මොකද මාරයා උත්සාහ ගන්න නිරේතුරුවම මාර පාක්ෂික ධර්මයන් තුලින් අපිවත් මේ මාර ග්‍රහණයන්ට ඇදලා දාන්න. ඒ නිසා Taman තුල සකස් වෙන සෑම අකුසල් මූලයක්, ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයක් සකස් වෙන මොහොතකම මිත්‍යා දෘෂ්ටි භාවයට අදාළ අකුසල් සකස් වෙන මොහොතකම ඒ හිත මායя හැටියට දැකලා අපි ඒකෙ මිදෙන්න දක්ෂ වෙන්න ඕනේ මොන. මොකද ද්වේෂයක් ආවොත් අපි දකින්න ඕනේ මේ ආවේ මායයයි කියලා. ලෝභ සිතක් ආවොත් අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ මේ අපි මායයයි කියලා. මොකද මේ මායя අපි තුල සකස් වෙන්නේ නිරේතුරුවම අපි අකුසලයේ කරා ඇදලා දාන්න. තේරෙනවද? එතකොට මේ ද්වේෂසිත, මෝහසිත, සිල්පද බිඳින්න සකස් වෙන සිත මායя හැටියට අපි දකිනවා නම් ඕනා කවදාක්වත් මායයට අපිව ග්‍රහණයට ගන්න ලේසි වෙන්නේ නැහැ. සිරස FM පන්සිල් මළුවේදී ඔබේ ජීවිතය වෙනුවෙන් ඔබ මේ දක්වා නෙලාගත්තේ කුමක්ද? මේ ඇහෙන වටිනා දහම් කරුණු වලින් ඔබේ ජීවිතය විශේෂයෙන්ම ඔබේ මනස ඔබ පෝෂණය කරගත්තාද? තවත් කෙනෙකුගේ මනසේ ගුණධම් පෝෂණය වෙනුවෙන් ඔබ කොයිතරම් දායක වුණාද? එහෙමනම් ඔබේ නිතාමත් කරුණාවෙන් තවත් ඉල්ලීමක් කරනවා. ඔබ අසල ඉන්න කෙනා දිහා තවදුරටත් කරුණාවෙන් මෛත්‍රියෙන් බලන්න, කටයුතු කරන්න. ඔබ කරුණාව මුල් කරගෙනම කටයුතු කරද්දී ඔබටත් නොදැනීම ඔබේ හිත ඊටමත් සැනසීමකින් පිරේවි. අවසර දෙන්න. තවත් විරාමයකට යන්න. අපි ඔබව මුණ ගැහෙන්නේ තවත් අලුත් පැයකදී. රහතුන් වැඩි මග ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේ ඔබට තවත් වටිනා දහම් කරුණු රාශියක් උදෑසන 8 වනතුරු පැහැදිලි කර දේවි. අපි කතා කරන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සතු ඒ මහා ශක්තිය. මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සතු ඒ මහා ශක්තිය. සෝමාවතී චෛත්‍ය රාජානන් සතු ඒ අසීමිත බුද්ධ ශක්තිය. අපි ඒ පිළිබඳව කතා කරමු එළඹෙන අලුත් පැයේදී. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ෂණය. පන්සිල් මළුව. ගෞරවනීය ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරමින්ම අපි නැවතත් සූදානම් ධර්මයේ සාකච්ඡා කරන්න. සිරස FM පන්සිල් මළුවේදී පමණක් ඔබට ලැබෙන මේ දුර්ලභ අවස්ථාව ඔබ ප්‍රයෝජනයට ගන්න. උන්වහන්සේ නිර්වාණ අවබෝධය වෙනුවෙන් මේ හැම මොහොතක්ම කැප කරන බව උන්වහන්සේ අපිට නැවත නැවතත් සිහිපත් කරා. උන්වහන්සේගේ ගමන යන්නට ශක්තිය ධෛර්යය පමණක් අපි දෙමු. කිසිම අයුරකින් උන්වහන්සේගේ මනසට බරක් නොවී. කරු ස්වාමින් වහන්සේ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ, සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ සතු අනන්ත වූ භාග්‍යවන්ත ශක්තිය කෙනෙක් කොහොමද ස්වාමින් වහන්සේ අවබෝධ කරගත යුත්තේ? මෙහෙමයි නෝනා, ඒක සද්ධර්ම ශ්‍රවණය තුලින්මයි තේරුම් ගන්න ඕනේ. කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණය නෝනේ මෙනේ කිරීම. දැන් බුදුරජාන් වහන්සේ වරක් වැඩ ඉන්නකොට ජේතවනාරාමේ එක දෙවියෙක් ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම ජනවසබ කියලා. බුදුරජාන් වහන්සේ බලනවා ආයිමත් මේ දෙවියා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම බිම්බිසාර කියලා. එතකොට මේ කවුද මේ ජනවසබ දෙවියා කියන්නේ? බිම්බිසාර රජතුමා. එතකොට බිම්බිසාර රජතුමා තමයි මේ ජනවසබ දෙවියා හැටියට උප්පත්තිය සැපතුනේ. මොකද බිම්බිසාර රජතුමා මේ ලෝකේ රාජ පරම්පරාවට ශ්‍රේෂ්ඨ ආදර්ශයක් දුන්න රජ කෙනෙක්. මොකද එයා මගධ රාජ්‍යයේ රජකම කරමින් සෝවාන් ඵලයට පත් වෙච්ච
කෙනෙක්. බුදුරජාන් වහන්සේ දකින පළවෙනි දැක්මෙදිම බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වෙනවා. එතකොට මේ සෝවාන් ඵලයට පත් වෙලා තමයි බිම්බිසාර රජතුමා මේ මගධ රාජ්‍ය කරන්නේ. එතකොට බලන්න මේ බිම්බිසාර රජතුමා තුලින් අපිට ගන්න පුළුවන් ශක්තිමත්ම ආදර්ශය මොකක්ද? රජ කෙනෙකුට වුණත් පාලකයෙකුට වුණත් උතුම් සෝවාන් ඵලයට පත් වෙලා රටක් පාලනය කරන්න රජ කරන්න පුළුවන්. තේරෙනවද? එයාගෙන් ගන්න තියෙන ආදර්ශය. එතකොට මේ ජනවසඹ දෙවියා මේ බිම්බිසාර ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මම දැන් මේ සතරවරම් දෙවියන් ළඟ තමයි උප්පත්තිය ලැබලා ඉන්නේ සෝවාන් දෙවි කෙනෙක් හැටියට. එතන තියෙන යක්ෂයෙක් කියලා එයා සෝවාන් දෙවි කෙනෙක්. ඒ යක්ෂ ස්වභාවයට අයිති කෙනෙක්. එයා මේ එක සතරවරම් දෙවි කෙනෙක්ගෙන් ඉඳන් අනිත් සතරවරම් දෙවියා ළඟට මේ පණිවිඩයක් අරන් යන ගමන් දූත ගමනක් යන්නේ. දූත ගමනක් යන ගමන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ 15ක පෝයදාට සමහර 15ක පෝයදාට මේ දිව්‍ය තලයේ සුදම් සභාව දෙවියන් රැස් වෙන සභාව තමයි සුදම් සභාව කියන්නේ. අපේ පාර්ලිමේන්තුව වගේ. මේක 15ක පෝයදා වල තමයි රැස් වෙන්නේ. ඒ රැස් වෙනකොට මේ සුදම් සභාවේ නායකයා තමයි සක්‍රයා. දෙවනියට ඉන්නේ කවුද? සතරවරම් දෙවියෝ. එතකොට මේ සුදම් සභාවයට මේ සක්‍රයා සතරවරම් දෙවියෝ ආපුවාම නෝනා මේ ජනවසඹ දෙවියා කියනවා මේ සක්‍රයා අප්‍රමාණ සතුටටපත් වෙනවා කියලා. ඇයි සතුටටපත් වෙන්නේ? එයා සුදම් සභාවට ආපුවාම තමයි දැනගන්නේ මේ දිව්‍ය ලෝකයේ අලුත් ශාස්ත්‍රීය ආලෝකමත් පින්වන්ත දෙවිවරු පහළ වෙලා කියලා. මොකද එදාට තමයි ඒගොල්ලෝ ඔක්කොම මුණ ගැහෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ නිසා සම්මා සම්බුද්ධ ශාසනය නිසා කුසල් දහම් නිසා සංඝ රත්නය නිසා පින් කර කර ශාස්ත්‍රීය ආලෝකමත් ශක්තිමත් දෙවියෝ හැටියට ඒගොල්ලෝ පහළ වෙනවා. එතකොට මේ දෙවිවරු සුදම් සභාවට ආපු වෙලාවට සක්‍රයයි සතරවරම් දෙවියෝයි සාදුකාර දෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියනවා, ධර්ම රත්නයට වන්දනා කරනවා කියනවා, සංඝ රත්නයට වන්දනා කරනවා කියනවා. දඹදිව් තලයට වන්දනා කරනවා කියනවා. ඇයි වන්දනා කරන්නේ? මේ ශක්තිමත් පින් කරලා ශක්තිමත් දෙවියෝ හැටියට ඒගොල්ලෝ දිව්‍ය තලවලට මේ ශක්තිමත් දෙවියෝ හැටියට ආවට පස්සේ දෙවියන්ගේ ශක්තිය වැඩි වෙනවා, මාරයාගේ ශක්තිය හීන වෙනවා. තේරෙනවද? අසුරයින්ගේ ශක්තිය හීන වෙනවා. ඒ නිසා සක්‍රයා හැම වෙලාවම කැමති ශක්තිමත් දෙවිවරු දිව්‍ය තලවල පහළ වෙනවා. ඒ නිසා එදා ජනවසඹ කියනවා භාග්‍යවතුන් වහන්සේ සක්‍රයා ප්‍රමුඛ සතරවරම් දෙවිවරු නිරේතුරුවම බුදුරජාණන් වහන්සේටත් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් වන්දනා කරනවා මේ දඹදිව් තලයටත් වන්දනා කරනවා. මේ දඹදිව් තලය නිසායි බුදුරජාණන් වහන්සේ නිසායි මේසා ශාස්ත්‍රීය දෙවිවරු දිව්‍ය තලවලට ඇවිල්ලා අසුර බලය පිරිහීමට පත් කරන්නේ කියලා. තේරෙනවද? එතකොට එහෙනම් බලන්න දෙවිවරු කොච්චර කැමැත්තෙන්ද ඉන්නේ පින් කරලා ශක්තිමත් දිව්‍ය තලවලට. මොකද මේ දෙවිවරුත් නිරේතුරුවම මේ අසුරයින්ගේ ප්‍රහාරයට ලක් වෙලා ජීවත් වෙන්නේ නෝන. තේරෙනවද? දැන් සතරවරන් දෙවියෝ බුදුරජාන් වහන්සේ බලන්න ආපුවාම හතර වටේටම බලමුළු තර කරලා යන්නේ. නාග බලමුළු ඒ වගේ මේ බලමුළු තර කරලා තමයි යන්නේ. මොකද පොඩ්ඩ වැරදුන ගමන් අසුරයෝ පහර දෙනවා. තේරෙනවද? මේ දිව්‍ය තලවල එවැනි ගැටුම් තියෙනවා. මොකද අසුරයෝ කොහොමත් සම්මදෘෂ්ටික දෙවියන්ට කැමති නැහැ. එතකොට බලන්න එදා සක්‍රයා කාටද පින් දෙන්නේ? දඹදිව් තලයටත් බුදුරජාන් වහන්සේටත් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත්. එදා. නමුත් අද මේ මොහොතේ සුදන් සභාව රැස් වෙන වෙලාවේදී සක්‍රයා සතරවරන් දෙයියොත් පින් දෙන්නේ මේ උතුම් බිමටයි නෝනා. මොකද මේ උතුම් බිමයි මේ මොහොතේ මේ කුසල් පක්ෂයේ මහා සංඝ රත්නය ඇසුරෙන් කරන පින්කම් තුලින් අප්‍රමාණ ශාස්ත්‍රීය දෙවිවරු තවතිසාවට යවලා මේ අසුර බලයට එරෙහිව සුර බලය ශක්තිමත් කරන්න. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් තමයි සක්‍රයා කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි සෝවාන් ඵලයට සක්කපන්න සූත්‍රය හරහා සක්‍රයා සෝවාන් ඵලයට පත් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා එවැනි සෝවාන් ඵලයන්ට පත් වුණ ලක්ෂ ගණන් දසදහස් ගණන් අප්‍රමාණ දෙවිවරු නෝනා මේ වෙලාවෙත් මේ පිම්බිම කෙරෙහි නිරේතුරුවම ඇස් දල්වාගෙන ඉන්නේ. මොකද මේ ශාසනය දුර්වල වෙන මොහොතක් පාසා දෙවියන්ගේ බලය දුර්වල වෙනවා. මොකද මේ ශාසනය දුර්වල වෙන්න අකුසල් වැඩෙන්න කුසල් වලින් බැහැර වෙන්න සංඝ රත්නය දුර්වල වෙන්න ඒ වේගයෙන්ම ශාස්ත්‍රීය දිව්‍ය තලවලින් සම්මා දිට්ඨියට පත්වෙච්ච සක්‍රයා ප්‍රමුඛ දිව්‍ය බලු දුර්වල වෙනකොට අසුර බලය වැඩි වෙනවා. තේරෙනවද? එහෙමනම් මේ මොහොතේ මේ පිම්බි තමයි සක්‍රයා ඇතුළු සතරවරන් දෙවියෝ ඇතුළු මේ ශාසනය ආරක්ෂා කරන්න මුල් වෙලා ඉන්න දෙවිවරු නිරේතුරුව වන්දනා කරන බිම් කඩ මෙන්න මේකයි.
තේරෙනවද? ඒ බිම්කඩ වර්ධනා කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ජීවමානව ඉන්න බිම්කඩ මේ බිම්කඩ නිසා නෝනා. වෙන දෙයක් නැහැ. මොකද ඒවා දෙවිවරු ඇස් වලින් දැකලායි මේ වන්දනා කරන්නේ. අපි වගේ නෙමෙයි අපි බුදුරජාණන් වහන්සේ ඇස් වලින් දැක්කේ නෑනේ නේද? නමුත් සක්‍රයා බුදුරජාණන් වහන්සේ ඇස් වලින් දැක්ක බුදුරජාණන් වහන්සේ නිසා සෝවාන් ඵලයටපත් වුණා. සතරවරන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ දැක්ක බුදුරජාණන් වහන්සේ හමුවේ ආටානාටිය සූත්‍රය වැනි සූත්‍රයන් දේශනා කළා. ඒතකොට උන්වහන්සේලා එදා බුදුරජාණන් වහන්සේට පොරොන්දු වෙනවා මේ ශාසනය එක දවසක් හෝ රකින්න අපි උත්සාහ ගන්නවට. ඒ නිසා මේ රටේ බෞද්ධ ජනතාව මේ ශාසන ආරක්ෂා කිරීම උදෙසා යම් මෙහෙවරක් දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ ඉල්ලීම අපි කරන්න ඕනේ කාගෙන්ද? කොහෙවත් තියෙන පුංචි දේවාලයකට ගිහිල්ලා අපි මේ රට ආරක්ෂා කරලා දෙන ශාසනය ආරක්ෂා කරලා දෙන්න කිව්වට කරන්න දෙයක්. මොකද ඒ දෙවිවරුත් අසරණ භාවයෙන්ුයි ඉන්නේ. ඒ නිසා මේ ශාසන ආරක්ෂා කරන සැබෑම බලය කියන්නේ ඔය තව්තිසා දිව්‍ය ලෝකේ ජීවත් වෙන සක්‍රයා කියන දිව්‍ය රජා. එයා තමයි මේ ශාසනයේ අග්‍රම කෙනා. ඊළඟට සතරවරන් දෙවියෝ. ඒ නිසා ශාසනයේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ කිය යුතු දේ කියන්න ඕනේ සක්‍රයාටත් සතරවරන් දෙවියන්ටත්. එහෙම නැතුව අපි මේ කොහේවත් තියෙන දේවල් වලට ගිහිල්ලා කියලා වැඩ නැහැ. මොකද මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන සෑම දෙවි කෙනෙක්ම ඔය සතරවරම් දෙවියන්ගෙන් වරම් ගත්ත. ඒතොර නායකයා ඉන්නේ මෙහි ඉන්නේ යාගේ වරම් ගත්ත එයයි. ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්න නම් චිරස්තිය උදෙසා නම් ඔබලාට යම් දෙයක් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නම් ඒ ගැන යම් දෙයක් කියන්න අවශ්‍ය නම් ඒක අපි මුලින්ම කිය යුත්තේ සක්‍ර දෙවියන්ට ඊළඟට සතරවරන් දෙවියන්ට. මොකද ඒ දෙන්න තමයි මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව යම් දේවාලයක් තියෙනවා නම් යම් දේව ස්ථානයක් තියෙනවා නම් ඒ කොතන ඉන්න දෙවියන්ටත් මූලිකත්වය දෙන්නේ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලන්ගෙන් වරම් ගත්ත තාරේ තමයි මේගොල්ලෝ. ඒ නිසා ප්‍රධානියාටයි අපි කිව යුත්තේ එහෙම නැතුව දෙවෙනි තැන ඉන්න කෙනාට කියලා වැඩ නැහැ. සිරස FM පන්සිල් මළුවේදී පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ පැහැදිලි කරන මේ දහම් කාරණා පිළිබඳව ඔබට යම්කිසි දෙයක් විමසන්නට තිබේ නම් අපිට කතා කරන්න 0112 84 88 88 කියන දුරකථන අංකයෙන් කෙටි විරාමයකට යමු. ඉන් අනතුරුව නැවතත් සිරස FM පන්සිල් මළුවේදී ධර්මය සාකච්ඡා කරමු. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක් පන්සිල් මළුව. අද සිරස FM පන්සිල් මළුවේදී මෙම වටිනා දහම් කරුණු ඔබට පැහැදිලි කර දෙන්නේ රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ බුද්ධ වන්දනාවෙන් අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කරන විට ශක්‍ර දෙවියන්ට සතරවරම් දෙවියන්ට අපි පින් අනුමෝදන් කළ යුතුද? මෙහෙමයි නෝන. ඒක එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවේ ප්‍රමාණයට මතයි වැටෙන්නේ. දැන් මගේ ගිහි කාලේ මං දෙවියන්ට පින් දෙද්දි මට ඉලක්ක වෙන්නම කතරගම දෙවියෝ. තේරෙනවද? දෙවියන්ට පින් දෙද්දිම ඉලක්ක වෙන්නම කතරගම දෙවියෝ. තේරෙන? රත්නපුරේ පැත්තට ගියාම අපි එතන සමන් දෙවියන්ගේ නම කියලා පින් දෙනවා. එතකොට කැලණි පන්සලට ගියාම විභීෂණ දෙවියන්ගේ නම කියලා පින් දෙනවා. එතකොට දේවිනුවරට ගියාම විෂ්ණු දෙවියන්ගේ නම කියලා පින් දෙනවා. නමුත් ඊට වඩා දෙයක් අපිට එවෙලේ දැනුනේ නැහැ. තේරෙනවද? නමුත් අපේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා ඉස්සරහට යනකොට නෝනා දැන් අදත් මම හැමදාම බුද්ධ වන්දනාවක් කරනවා. ඒක භික්ෂුවකට අයිති දෙයක්. තේන් මොකද අපිට මේ මාර්ගය පෙන්වුවේ බුදුරයන් වහන්සේ. ඒ නිසා බුදුරයන් වහන්සේට අපි කරගෙන ආවා වගේ බුද්ධ වන්දනාවක් කරලා අවසානයේ මං අනිවාර්යයෙන්ම දෙවියන්ට පින්. ඒ දෙවියන්ට මං පින් දෙන්නේ දෙවියන්ගෙන් ආරක්ෂාවක් මට අවශ්‍ය නිසා නෙමෙයි. දෙවියන්ගෙන් සතපහක ආරක්ෂාවක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මං දන්නවා මගේ ජීවිතේ හොඳක් වුණත් නරකක් වුණත් ඒක මගේ කුසල් හෝ අකුසල් සංස්කාරයක් මතයි විපාක දෙන්නේ. ඒ නිසා මම දෙවියන්ට පින් දෙන්නේ දෙවියන්ගෙන් ආරක්ෂාවක් බලාගෙන නෙමෙයි. නමුත් මම දෙවියන්ට පින් දෙන මොහොතේම මට එක පාට අරමුණු වෙන්නේ සක්‍රයා කියන තැනයි. ඊට පස්සේ සතරවරන් දෙවියෝ කියන තැනයි. ඊට පස්සේ සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියෝ කියන තැනයි. ඉන් මෙහාට මම නම් ගම් වශයෙන් දෙවියෝ අරමුණු කරන්නේ. නමුත් මමත් නම් ගම් වශයෙන් දෙවියෝ අරමුණු කළා. නමුත් නෝන අපේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනකොට සද්ධර්ම ශ්‍රවණය මේවා හරහා ඉස්සරහට යනකොට මෙන්න අපිට පේනවා කවුද මේ ශාසනයේ බාරකාරීත්වයන් දරන්නේ කියලා. තේරෙනවද? කවුද මේ දෙවියෝ කවුද මේ පල්ලෙහා ඉන්න දෙවිවරු කවුද මනුස්ස ලෝකේ ඉන්න දෙවිවරු කවුද මේ මනුස්ස ලෝකේ යම් දෙවි කෙනෙක් ඉන්නවා නම් නෝනා යම් යක්ෂ සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච යක්ෂ සේනාධිපතියෙක් ඉන්නවා නම් ඒ සෑම කෙනෙක්ම සතරවරන් දෙවියන්ගෙන් වරන් ගත්ත කෙනෙක්. තේරෙනවද? එහෙනම් සතරවරන් දෙවියන්ගෙන් වරන් ගත්තා නම් අපි මේ පල්ලෙහා ඉන්න දෙවි කෙනාටද කියන එකේ වටිනාකම තියෙන ඉහළ ඉන්න දෙවි කෙනාටද?
එතන එහෙම ඒකට අපි ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවනකොට අපි ඒවට නැగిලා ඉහළට යනවා. ඒ නිසා මේ මොහොතේ දෙවියන්ට පින් දෙද්දි මට එක පාට සක්‍රියා සීපත් වෙන්නේ සතරවරන් දෙවියෝ ඊළඟට. නමුත් නෝනා මේ දෙවිවරුන්ට අපේ පින් අවශ්‍ය නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. අපේ පින අවශ්‍ය නැහැ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ දෙවිවරු නිසායි මේ ශාසනය මේසා රැකිලා තියෙන්නේ. තේරෙනවද? මේ ශාසනය රැකිලා තියෙන එක හේතුවක් දෙවිවරු. දෙවෙනි හේතුව තමයි උතුම් උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ සීලේ ශක්තිය. එතකොට දෙවියන් ඒසා ශාසනික සේවයක් ඒසා ශාසනික ඇල්මකින් කටයුතු කරද්දී අපි පින් දෙන්නේ උන්වහන්සේලාට දැකලා සතුට වෙන්න. මොකද උන්වහන්සේලා දිව්‍ය සෝත ඔස්සේ දිව්‍ය චක්කු ඔස්සේ අපිව අහනවා අපිව දකිනවා. තේරෙනවද? ඒ නිසා උන්වහන්සේලා සතුටු කරන්න උන්වහන්සේලාට ශක්තියක් දෙන්න උන්වහන්සේලාට මාර බලවේගයක ශක්තිමත්ව ඉස්සරහට ගිහිල්ලා මේ ශාසනය සුරක්ෂිත කරන්න කියන තැන ඉඳලයි අපි දෙවියන්ට පින් දෙන්නේ. ඉන් එහා පින්වතුල්ලා කැමති කෙනෙකුට තමන්ගේ කැමති අවස්ථාවයන් කියලා දෙවියන්ට පින් දෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේ ශාසනික ආරක්ෂාව උදෙසා දැන් මට මතකයි එක මහත්තයෙක් ඇවිල්ලා කිව්වා මං කතරගමට යනකොට එක්කෙනෙක් ඉඳගෙන දේවාලයක් ඉස්සරහා සෙත් කවියක් කියනවා. මේක ඡන්දෙට ඉස්සෙල්ලා තමයි කියලා තියෙන්නේ. ඒ සෙත් කවියේ ඒ දේවාලයේ මහත්තයා කියනවලු මේ මගේ ආතුරයාට වැරදි කළා නම් දෙවියනේ සමාව වෙන්න ආයිමත් වැරදි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. මගේ මේ ආතුරයාව ජයග්‍රහණය කරලා දෙන්න කියලා මේ මහත්තයා පැය ගාණක් කන්නලව් කරනවලු අර පුංචි දේවාලයක් ඉස්සරහට වෙලා. තේරෙනවද? නමුත් නෝනා ඒ පුංචි දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. තේරෙනවද? ඒ පුංචි දෙවියාට කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් ලෝභ ද්වේෂ මෝහයන් නිසා අපි දුර්වල වුණා නම් අපිට තේරෙනවා නම් අපි නිවැරදි වෙනවා කියලා ඒවා කියන්න ඕනේ සක්‍රයාට සතරවරන් දෙවියන්ට අරමුණු කරා. මොකද ඒගොල්ලෝ තමයි මේ සියල්ලටම නායකත්වය දරන්නේ. ස්වාමින් වහන්සේ ප්‍රඥාව නොමැතිකම මේ ජීවිත ගමනට බාධාවක්. ආර්ය මාර්ගයේ ගමන් කිරීම තුළින් කෙනෙක්ගේ ප්‍රඥාව වැඩෙනව නේද ස්වාමින් වහන්සේ? ආර්ය මාර්ගය කියන්නේ නෝනා මේ ආරෂ්ඨාංගික මාර්ගයනේ. ඉතින් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනකොට අනිවාර්යයෙන්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනවා. තේරෙනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් ධර්මයක් තමයි ආරෂ්ඨාංගික මාර්ගය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ නිවනට පක්ෂ වෙන්නා වූ ධර්මයන් 37. තේරෙනවද? මේ නිවනට පක්ෂ වෙන්නා වූ ධර්මයන් 37න් එකක් තමයි ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙද්දී මේ සියලුම නිවනට පක්ෂ වෙන්නා වූ ධර්මයන් 37ම වැඩෙනවා නෝනා. තේරෙනවද? ඔය සතර irdipaද සප්ත බොජ්ජංග බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම මේ සෑම කාරණයක්ම ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුලින් ශක්තිමත් වෙනවා. මොකද ආරෂ්ඨාංගික මාර්ගය මම ඊට ඉස්සෙල්ලා විස්තර කරලා දුන්නා. සම්මා දිට්ඨියෙන් පටන් ගත්තට පස්සේ සම්මා සති සම්මා සමාධිය කියන සකස් වෙනකොට නෝනා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් Taman තුලින් වැඩිලා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත්ව ගමන් කරන්න කියලා. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත්ව ගමන් කරන්නේ ඇයි? ආරෂ්ඨාංගික මාර්ගය තමයි තෘෂ්ණාව හීන කරන්නා වූ ප්‍රහීන කරන්නා වූ මාර්ගය. තෘෂ්ණාව හීන කරන්න කුමක්ද Taman තුලින් හීන වෙන්නේ? දුක. දුක හීන වෙනවා. දුක හීන වෙන්නේ තෘෂ්ණාව හීන වෙන ප්‍රමාණයට. තෘෂ්ණාව හීන වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන වෙලාවට. එනිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ තීරක බලවේගය තමයි සම්මා දිට්ඨිය නෝනා. තේරෙනවද? ඒ නිසා ප්‍රඥාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා සමාධිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි සම්මා දිට්ඨිය ගැනමයි කතා කරන්න ඕනේ. තේරෙනවද? සම්මා දිට්ඨියෙන් තොරව කවදාක්වත් නෝනා ප්‍රඥාවක් සමාධියක් ගැන කතා කරලා අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සම්මා දිට්ඨිය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තෙරුවන් කෙරේ අචල සද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, මැරිලා නැවත හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවා කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය, ඕපපාතිකව සත්වයින් උපදිනවායි කියන විශ්වාසය, අතීතේ රහතන් වහන්සේලා හිටියා කියන ඔන්න ඔය කාරණා 7 Taman පරිපූර්ණ නම් ඒ කාරණා ඔස්සේ අනිවාර්යයෙන්ම ඉතුරු මාර්ගාංග අංක 4 Taman ගමන් කරන්න ඕන. ඉතින් මේ ගමන් කිරීම ප්‍රමාණයට අපි තුල සද්ධාවත්, සමාධියත්, සීලයත්, ප්‍රඥාවත් කියන කාරණේ වැඩෙනවා. ඉතින් ඔතනම තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙන්නේ. නිවන්ට පක්ෂ වෙන්නා වූ සියලු ඔය ආරෂ්ඨාංගික මාර්ගය තුල සියල්ලම වැඩෙනවා. අපි කරන්නා වූ ධර්මානුකූලව කරන්නා වූ අපි කිමු දැන් අපි දානයක් දෙනවා කියලා. ඒ දානයක් දෙද්දිත් නෝනා ඒ දානය තුලින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම අපිට වඩා ගන්න පුළුවන්.
අපි කියමු අපි අද ගිහිල්ලා සිල් සමාදන් වෙනවා කියලා. මේ සිල් සමාදන් වෙන දවස් පැය 8 තුල අපිට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම තමන් ආරෂ්ඨාංගික මාර්ගය ගමන් කරන ආකාරයෙන් රැකෙන ආකාරයෙන් මේ කටයුතු සිද්ධ කළොත් නිරතුරුව මේ තුලින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනවා. සිරස FM පන්සිල් මළුවේදී ධර්මයේ ශ්‍රවණය කරන ඔබට විවිධ ගැටලු තියෙනවා. සමහර දරුවෝ හරි දක්ෂයි. සමහර දරුවන්ට එහෙම හැකියාවක් නැහැ. ඒ තත්ත්වයේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළින් මඟ හරවා ගන්න පුළුවන්ද කියලා රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේකින් අපි පැහැදිලි කරගනිමු. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මළුව රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේයි ඔබට මෙම දහම් කරුණු පැහැදිලි කරන්නේ. ගරු ස්වාමින් වහන්ස, සමහර දරුවන් අති දක්ෂයි. සමහර දරුවන්ට එහෙම ශක්තියක් හැකියාවක් නැහැ. එහෙම වෙන්නේ ඇයි ස්වාමින් වහන්ස? දැන් කෙනෙකුට එහෙම දුර්වලතාවයන් තියෙනවා නම් ඕනේ ඒක දුර්වලතාවයන් තියෙන අකුසලයක් හේතුයි. තේරෙනවද? දැන් මම දන්න දරුවෙක් ඉන්නවා. දැන් සමහර තාත්තලා ඉන්නවා තමන්ගේ දරුවන්ට උගන්වන්න ඕන අප්‍රමාණ වෙහෙසක් ගන්නවා. තේරෙනවද? මාසෙකට දසදහස් ගණන් වියදම් කරනවා දරුවාට උගන්වන්නේ. පන්ති යවන්න එක එක දේවල් කරන් නමුත් එයා මාසේ අන්තිමට ඒ වියදම් කළා වූ දේ ගැන සතුටු වෙන්නේ නැහැ. මොකද ඊට අදාළ වේ දරුවා දියුණුවක් ලැබලා නැහැ. නමුත් සමහර දරුවෝ ඉන්නවා නෝනා ඒගොල්ලන් උදේ පාන්දර 4ට ඇහැරවන්නේ අම්මා තාත්තා නෙමෙයි. තේරෙනවද? ඒගොල්ලන්ම වෙලාව තියලා උදේ 4ට හැරෙනවා. ඇහැරිලා ඒගොල්ලන්ම පාඩම් කරලා ඒගොල්ලන්ම ඉස්කෝලේට ගිහිල්ලා අම්මා කිව්වොත් පුතේ අද විනෝද චාරිකාවක් යන්න තිනවා අද ටියුෂන් පන්ති යන්න එපා කියලා ඒ දරුවා විනෝද චාරිකාව යන්නේ නැහැ. එයා ටියුෂන් පන්තියටයි යන්නේ. තේරෙනවද? අම්මයි තාත්තයි යනවා දරුවව එක්කන් යන කතරගම් පෙරහැර බලන්න යන්නේ කියලා. දරුවා කියනවා නෑ මට පෙරහැර බලන්න යන්න බෑ මට ටියුෂන් පන්ති යන්න තියෙනවා. ඒතකොට ඒ වගේ අධ්‍යාපනය උදෙසා කැපවෙච්ච දරුවෝ ඉන්නවනෝන. ඒ හිතා ගන්නත් බෑ යාට කොතනකවත් අම්මා තාත්තා උපකාර කරන්නේ නැහැ. අම්මා තාත්තාට වඩා ගව් ගානක් ඉස්සරහා ඉඳන් තමයි ඒ දරුවා අධ්‍යාපනය තුල ඉතද. එහෙනම් අපිට තේරෙනවා මේවා සංසාර අතීත සංස්කාරයන්ගේ හේතුන්මයි. තේරෙනවද? අතීත සංස්කාරයන්ගේ හේතුන්මයි. එහෙනම් අධ්‍යාපනය දුර්වල වෙනවා කියන්නේ අතීත අකුසල් සංස්කාරයක්. ඒ නිසා යා නිරේතුරුවම ඒ දරුවා ආරෂ්ඨාංගික මාර්ගය තුල සද්ධාව තුල සීලය තුල දෙමාපියන්ට ගුරුවරුන්ට කීකරුභාවය තුල ඉන්නකොට මොකද වෙන්නේ? කුසල් පක්ෂය වැඩෙනවා. කුසල් පක්ෂය වැඩෙනකොට විපාකෙට එන්න තියෙන අකුසල් අඩු වෙනවා. දුර්වල වෙනවා. දුර්වල වෙලා කුසලයේ ශක්තිමත් වෙනකොට එයා අධ්‍යාපනයේ ඉස්සරහට ඒකයි එතන වෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. එයා කුසල් පක්ෂය තුල ඉහළට යනකොට නිරේතුරුවම මොකද වෙන්නේ? විපාකෙට එන්න තියෙන අකුසල් යටපත් වෙලා යනවා. තේරෙනවද? දැන් අධ්‍යාපනයෙන් දුර්වල දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ නිරේතුරුවම බෝධි වන්දනා සංඝ උපස්ථාන ඒ වගේ දේවල්ට යොමු කරන්න නෝනා ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ ක්‍රමානුකූලව දියුණු වෙනවා. ඇයි දියුණු වෙන්නේ? අර අකුසල් යට කරනවා. මොකද මේ කරන්නා වූ කුසලයේ විසින්. ඒක තමයි එතන තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. නැතු පන්සල් ගියා කියන කාරණෙන් අධ්‍යාපනය දියුණු වෙන්නේ නැහැ. ඒ ඉලක්කය තියෙන්න ඕනේ මම මේ අකුසල් යටපත් කිරීමක් කරන්නේ මගේ ජීවිතේට අධ්‍යාපනය උදෙසා තියෙනා වූ බාධක අකුසල් තියෙනවා නම් මේ කරන කුසල් ශක්තියෙන් ඒවා යටපත් වෙන්න කියලා දෙමාපියනුත් දක්ෂ වෙන්න චිත්තයක් ඇති කරගන්න. මොකද අධ්‍යාපනයට දුර්වල දරුවෙක් දෙමාපියන්ට ලැබෙන්නේ දෙමාපියන්ගේ අකුසලයක් නිසා. තේරෙනවද? දැන් අතන අච්චර ලස්සනට ඉගෙන ගන්න දරුවා නිසා කිසිම දෙයක් ඉගෙන ගන්න නැති අම්මා තාත්තා ගොඩාක් සතුටු වෙනවා. මොකද මේ අම්මා තාත්තලා පොඩ්ඩක්වත් ඉගෙනගෙන නැහැ. නමුත් අම්මා තාත්තලාට ගව් ගානක් ඉස්සරෙන් අර දරුවා ඉගෙනගෙන යනකොට අර අම්මා තාත්තා අප්‍රමාණ ඒක ඒගොල්ලන්ගේ කුසලයක්. සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරුවන්ට අප්‍රමාණ වෙහෙසුණත් දරුවා ඉගෙන ගන්න ඒක දෙමාපියන්ගේ අකුසලයක්. ඒතකොට දරුවා විතරක් කුසල් කරලා ඔක කරන්න බෑ. ඒ නිසා දෙමාපියනුත් ඊට අදාළ කුසල් පක්ෂය වඩන්න. ඒවා වඩනකොට විසඳෙන්න තැනක් තියෙනවා නම් විසඳෙයි. විසඳෙන්නේ නැත්නම් ඒකත් හේතුඵල ධර්මයක් හැටියට දකින්න. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය එක්තරා රංගන ශිල්පියෙක් අපට යොමු කළ ප්‍රශ්නයක්. රංගනයේ උදෙසා චීවරය දැරීම ධර්මයට පටහැනිද එකඟද කියලා ස්වාමීන් වහන්සේ විමසනවා. මේවා නෝන ධර්මයට නම් කොහෙත්ම ගැළපීමක් නැහැ. එකඟ නැහැ. මොකද බුදුරජාන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරනකොට උන්වහන්සේ ඉදිරියට බුදුරජාන් වහන්සේ වඩිනවා. වැඩම කළා දෙන්නේ වැරදි කමටහනක්. එතකොට මේ භික්ෂුව අඳුන ගන්නවා බුදුරජාණන් වහන්සේගේ වෙස්යෙන් ආවේ මාර්යායි කියලා. තේරුණාද? එතකොට එහෙමනම් යමෙක් බුදුරජාණන් වහන්සේගේ වේශයක් ගන්නවා නම් එහෙම නැත්නම් සංඝයා කියන වේශයක් ගන්නවා නම් ඒක මාර ධර්මයට අයිති දෙයක්මයි.
දැන් ඔය తాවකාලික පැවිද්දක් කියලා දෙයක්ත් තියෙනවානේ. තේරෙනවද? දැන් මේ తాවකාලික පැවිද්දේදී අපේ පින්වතුන්ලා ගොඩාක් කැමැත්තෙන් ගිහිල්ලා පැවිදි වෙන්නේ. තේරෙනවද? දැමුත් මේ පැවිදි වෙන වෙලාවේ හිස බූගාලා ඊට පස්සේ චීවරේ දරාගෙන සතියක් දෙකක් තුනක් තමයි ඒ වගේ ඉඳලා ඒගොල්ලෝ ඒ සිවුරු ඇරලා එනවා. නමුත් එහෙම කරන කිසිම දෙයක් නෝනා මේ ශාසනයේ ගරුත්වයට නම් ගැලපෙන්නේ නැහැ. මොකද මේ ශාසනයේ මුල්ම තැන තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. තේරෙනවද? තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ කෙරෙහි වූ සද්ධාව. ඒතකොට සංඝයා කෙරෙහි යමෙකුට සද්ධාව සකස් වෙන්න නම් එයා මේ උතුම් චීවරයේ තියෙන ගරුත්වය දකින්න ඕන. තේරෙනවද? මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ පෙර වූ චීවරයයි අපි මේ දරන්නේ කියන කාරණේ දරන්න ඕන. එහෙනම් නෝනා ඒ චීවරය දැරිය යුත්තේ කාමයන් බිම තිබ්බා වූ ජීවිතයක් පමණයි. කාමයන් බිම තැබීම උදෙසා උත්සාහ ගන්නා ඒ මාර්ගයේ ගමන් කරන්නා වූ ජීවිතයක් පමණයි. ඉන් මෙහා පැවිදි උපසම්පදාවෙන් තොරව මේ චීවරය අපි දරනවා නම් ඒ දරන කෙනාට කවදාක්වත් තෙරුවන් කෙරෙහි සද්ධාව නම් සකස් කරගන්න බැහැ. මොකද ඒ తాවකාලික පැවිද්ද ලබන කෙනා මේ චීවරය දරාගෙන ඉන්නේ තව සති දෙකකින් ආයිමත් එයා කාමයන් තුලට යන බලාපොරොත්තු වෙයි. එයා බිරිඳ ගෙදර තියලයි, දරුවෝ ගෙදර තියලයි, සම්පත් ගෙදර තියලයි, යාන වාහන ගෙදර තියලයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ තවත් සති දෙකකින් කාමයන්ට යන්න බලාපොරොත්තුව තමයි එයා මේ චීවරය දරාගෙන එනම් බලන්න ඒ දරාගන්න මොහොතක් පහතා මහා සංඝරත්නය කියන අර්ථයට අපි බලවත් අභියෝගයක් එල්ල කරනවා. ඒ නිසා එහෙම කරන දේවල් අප්‍රමාණව තියෙනවා. ඒවා අපිට වළක්වන්න බෑ. ඒවා මාරධර්ම ශාසන අතුරුදහන් වෙන කාලවල් ලං වෙනකොට, දුර්වල වෙනකොට මෙවැනි දේවල් අප්‍රමාණව පැන නැගිලා එනවා. ජීවිතේ කොයිතරම් නොසිතා අපි අකුසල් රැස් කර ගන්නවද? ඒ අකුසල් පිළිබඳව ගැඹුරින් සිතන්නට ගියොත් එතන තවත් ලොකු ගැටලුවක් ස්වාමින් වහන්සේම පැහැදිලි කරපු කාරණයක් මේ අපිට. විරාමයකට යමු. විරාමෙන් අනතුරුව ඊටමත් පින්වන්ත දරුවෙකුට උපත දෙන්නට කැමැත්තෙන් සිටින ඔබට ඊටමත් වැදගත් ධර්ම කාරණයක් ස්වාමින් වහන්සේ පැහැදිලි කරනවා. රහතුන් වැඩි මග ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ අද සිරස FM පන්සල් මළුවේදී ඔබට මෙම වටිනා දහම් කරුණු පැහැදිලි කරනවා. දැස් පියාගන්න. එන්න මා සමග මේ අරණට. තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විඳගන්න. පන්සිල් මළුව. සිරස FM පන්සිල් මළුවට කතා කරන්න ඔබ දිගින් දිගටම 0112 84 88 88 අපේ දුරකථන අංකය. ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ගරු ස්වාමින් වහන්සේ අපිට මුණ ගැහෙනවා. උන්වහන්සේ මුණ ගැහුණාම ඔබට තියෙන ගැටලුව අපි උන්වහන්සේට ඉදිරිපත් කරන්නම්. උන්වහන්සේට සුළඟකින්වත් කරදරයක් නොවන ආකාරයට අපි මේ දහම් කරුණු අපේ ජීවිතයට සම්බන්ධ කරගනිමින් අපේ මනස පෝෂණය කරගනිමු. ගරු ස්වාමින් වහන්සේ රෝගී තත්ත්වයට පත්වුණු දරුවෙක් වෙනුවෙන් දෙමාපියන්ට තනි තනිවම පංචශීලය සුරකමින් ඒ දරුවා වෙනුවෙන් සත්‍යක්‍රියා කරන්න පුළුවන්ද? බෑ එහෙම මඩ පැත්තන බෑ නෝන. මොකද දැන් ඔය හුඟක් දැන් ගොඩාක් දැන් මිනිස්සයා අකුසල් කරන්න නෝනා ඒ අකුසල් වලට විපාක දෙන සුදුසු ලෝකයක් තමයි බිහි වෙන්නේ. තේරෙනවද? දැන් අපේ ළඟට හුඟක් දරුවෝ අරන් එනවා. ඒගොල්ලෝ පුංචි කාලෙම හිතා ගන්න බැරි ලෙඩ, හිතා ගන්න බැරි රෝග, හිතා ගන්න බැරි දුර්වලතාවයන්. ඒ නිසා ඒ අම්මලා අප්‍රමාණ දුකටපත් වෙනවා. අප්‍රමාණ දුකටපත් වෙනවා ඒ අම්මලා. ඒ අම්මලා දැන් මගේ ළඟට එක දරුවෙක් එක්කන් ආවේ. ඒ දරුවට අවුරුදු 10ක් විතර ඇති. ඒ දරුවා හරීම ලස්සන දරුවෙක්. හරීම ලස්සන දරුවෙක්. නමුත් දොස්තර මහත්තුරුම කියන තව මාසයක් ඇතුළත මැරෙනවා කියලා. දැන් එයාගේ කන් ඇහිමත් ක්‍රමානුකූලව අඩු වෙනවා, ඇස් පෙනීමත් ක්‍රමානුකූලව අඩු වෙනවා. හිතා ගන්න බෑ ඒ තරම් ලස්සන දරුවෙක්. ඒතකොට දැන් ඒ අම්මලා අඬ මට කියනවලු පුතේ මං කිව්වා දැන් අඬලා වැඩක් නැහැ. ඔබ ඔය දරුවා මව් කුසට එන්න දරුවෙක් බලාපොරොත්තු වෙන්න මාසෙකට ඉස්සෙල්ලා ඔබ අම්මයි තාත්තයි පංචශීලයේ සමාදන් වෙලා අවුරුම වශයෙන් සතියකට සැරයක් හරි බෝධින්නාන්සේ ළඟට ගිහිල්ලා දන් දෙමින් පින්කම් කරමින් ඒ මුළු මාසයේ පුරාවටම නෝනා තමන් පේවුණොත් පේවෙනවා කියන්නේ ඒකට සූදානම් වුණොත් අපිට යහපත් දරුපතක් ලැබේවා කියලා නෝනා කවදාකවත් ওই දරුවෝ ඔබේ කුසට එන්නේ නැහැ. ඔබේ කුසට එන්නේ නැහැ. ඔබලා ඒ දේ කරලා නැහැ. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. මොකද ඔබලාගේ අකුසලයට අදාළ වේ දරුවා කුසට ආවා. තේරෙනවද? ඒ නිසා මේ මොහොතේත් නෝනා මේ දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල දෙවියන් බ්‍රහ්මයින් ඉන්නවා. ඒ බ්‍රහ්ම ලෝකෙන් චුත වෙන්නේ.
එනිසා ඔබ දක්ෂණං දෙවියෙක් ඔබේ මවකුසට ගන්න බ්‍රහ්මයෙක් ඔබේ මවකුසට ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ දරුවෙක් බලාපොරොත්තු වෙන්න අවම වශයෙන් මාසයකටවත් ඉස්සෙල්ලා. සිල්පද පහ හොඳින් සමාදන් වෙලා දිනපතා චිත්තයක් ඇති කරගෙන අපිට යහපත් ශක්තිමත් දරුවෙක් ලැබේවා කියන චිත්තය ඇති කරගෙන බෝධි පූජා තියමින් ඒ වගේ දන් දෙමින් ඒ මාසය තුල පෙවුණොත් අනිවාර්යයෙන්ම තමන්ගේ කුසට අර දිව්‍ය තලයකින් නැත්තම් බ්‍රහ්ම තලයකින් චුත වෙන්නා වූ දෙවියෙක් බ්‍රහ්මෙක් ලබා ගැනීමේ හැකියාව. නමුත් ඒක 100% අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි මාර්ගය. දැන් කෙනෙකුට පුළුවන් නම් නිරතුරුවම මෛත්‍රී චිත්තයක් ගත කරමින් ඉන්න සිල්පද පහ සමාදන් වෙලා මුළු මාසයක් මෛත්‍රී චිත්තකින් අම්මයි තාත්තයි ජීවත් වෙලා අපේ මව්කුසට බ්‍රහ්ම තලයක ජීවත් වෙන බ්‍රහ්මෙක් මව්කුසට පිළිසිඳ ගනිත්වා කියලා දකින්න ඒක වැරදෙන්න විදියක් නැහැ. මොකද ඒවෙන් චුත වෙන අප්‍රමාණ දෙවිවරු බ්‍රහ්මවරු ඉන්නවා. ඒ නිසා හිතන්න ඕනේ නෝනා දරුවා අසනීප වුණාට පස්සේ කරන්න ඕනේ කාරණේ මොකද්ද කියලා නෙමෙයි. අසනීප නොවන දරුවෙක් ලබා ගන්නේ කොහොමද කියන කාරණේ අපි ඉස්සෙල්ලා හිතන්න ඕනේ. ඒ නිසා කෙනෙක් විවාහයට පත් වෙනවා නම් අපි නිරේතුරුවම ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මේ ජ්‍යොතිෂය ගැනවත්, නස්තාශ්‍රය ගැනවත්, මගුල් පෝරු ගැනවත්, හෝටල් ගැනවත්, මගුල් සාරි ගැනවත්, එහෙම නැත්නම් මේ වෙන දේවල් ගැනවත් නෙමෙයි. අපි ඇයි මේ විවාහ වෙන්නේ? අපේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණේ නේද? නමුත් වෙන දෙයක් නෙමෙයි. ඇයි කෙනෙක් විවාහ වෙන්නේ කියන්නකෝ? තමන්ගේ පරම්පරාව ඉස්සරහට ඕකනේ කියන්නේ නේද? පරම්පරාව ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණේ තුලයි විවාහ වෙන්නේ. නමුත් ඒ ප්‍රධානම භූමිකාව ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. පරම්පරාව ගෙනියනවා කියන භූමිකාව ගැන ඒගොල්ලෝ දශමයක්වත් හිතන්නේ නැහැ. හිතන්නේ මොනවද? මගුල් සාරි හොයන දේවල්, හැඩ වැඩ කරන දේවල්, අන්දන දේවල්, මගුල් ෆොටෝ, ඕවා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒවා කිසිම දෙයක් දැන් විවාහය කියන කාලෙට අදාළ නැහැ. ඒ කිසිම දෙයක් විවාහයට අදාළ නැහැ. ඒක උදේ කරලා හවසට ඔක්කොම ඉවරයි. මගුල් ගෙදරත් ඉවරයි, මගුල් මේසෙත් ඉවරයි, හෝටලෙත් ඉවරයි, කාර් එකත් ඉවරයි, ඔක්කොම අයින් කළා. නමුත් මේ අයින් කරන දේවල් උදෙසා මාස 3ක් පේ වෙනවා. නමුත් ප්‍රධාන කාර්යයට පේ වෙන්නේ නැහැ. නමුත් මේ නිකන් අනවශ්‍ය දේවල් වලට පේවීම නිසාම මොකක්ද ඒගොල්ලෝ තුල සිද්ධ වෙන්නේ? ලෝභ, ද්වේෂ, ඔයිට වඩා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බලන්න ඒ ලෝභ ද්වේෂ මෝහයන් නිසාත් මොකක්ද ඒගොල්ලෝ කරගෙන ඉන්නේ? අර ප්‍රධානම අරමුණ පරම්පරාව ඉදිරියට ගෙනියනවායි කියන කාරණේට අර්ථයට පහරක් තමයි එතනුත් අපි ගසාගෙන තියෙන්නේ. ඒ නිසා මුල්ම දේ වෙන්න ඕනේ ඇයි අපි විවාහ වෙන්නේ? අපේ මේ පරම්පරාව කියන දේ ඉස්සරහට අරන් යන්න නම් යහපත් ශක්තිමත් දරුවෙක් ලබා ගන්න මගයි අපි මුලින්ම හිතන්න ඕනේ. එහෙම හිතන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ විවාහයට මාසයක් හෝ තියලා නැත්නම් දරු සම්පතක් බලාපොරොත්තු වෙන මාසයක් හෝ තියලා හොඳින් ධර්මයේ තුල පේ වෙලා ශක්තිමත් දිව්‍ය තලයක බ්‍රහ්ම තලයක එහින් චුත වෙන්නා වූ දෙවියෙක් බ්‍රහ්මෙක් අපේ දරුවා හැටියට ලබා ගන්න අපි කල්පනා කරන්න ඕනේ. මෙහා නෝනා අසනීප වුණාට පස්සේ හොඳ කරන ඒවා නම් ඉතර ලේසි. මොකද ඊට අදාළ මව්කුසට එයා බහැලා තියෙන්නේ. තේරෙනවද? ඊට අදාළ මව්කුසට බැස්සට පස්සේ අසනීප ලේස පොදු කරන්න ලේසි වෙන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් මේක තව තවත් අකුසලයක් කරන්න. මොකද අකුසලයක් විපාක දෙන්නේ තව අකුසල් කරලා දෙන්න. තේරෙනවද? දැන් එවැනි රෝගී දරුවෙක් එන්නේ ඇයි? අම්මා තාත්තාගේත් අකුසලයක් දරුවාගේත් අකුසල. එතකොට මේ තුන් දෙනාගේම අකුසලයේ ක්‍රියාත්මක වෙනකොට මේ තුන් දෙනා නැවත නැවතත් අකුසල් කරයි යන්නේ. අකුසල් කරයි යන්නේ. එතකොට මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. මෙන්න මේ නැවත නැවත අකුසල් කරා යන එක වළක්ව ගන්න පුළුවන් අපි නැවත නැවත පින්දහම් කිරීම. එතකොට නැවත නැවත අකුසල් කරා යන එක වළක්ව ගන්න පින්දහම් කිරීම වගේ කරනකොටම අතීත අකුසල් විපාකෙන් යට කරන්න පුළුවන්. ජීවිතයේ බොහෝ අහඹු සිදුවීම් වලට අපි මුණ ගැහෙනවා. ඒ අහඹු සිදුවීම් අපේ ජීවිතවලට ආශ්චර්යයන් එක් කරන අවස්ථා තියෙනවා. දුක්බර අවස්ථාත් නැත්තේ නොවේ. ගරු ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ සිරස FM පන්සල් මළුවට ආශ්චර්යයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නැවත නැවත මෙනෙහි කරමින් උන්වහන්සේගේ ධර්මය ජීවිතයේ එකම ශක්තිය බවට පත් කර ගනිමින් ඒ සත්‍ය මාර්ගයේ යන්නට උත්සාහ දරන ඔබ වහන්සේට අපි දෙදන නමා නලලත බිම තබා නමස්කාර කරනවා. ඉතාමත් ඈත දුෂ්කර ප්‍රදේශයක සිට ඔබ වහන්සේ මෙසේ අගනුවරට වැඩම කොට අප සියලු දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් ධර්මය නැවත නැවතත් සිහිපත් කිරීම පිළිබඳව ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමින් අපි ආශිර්වාද කරනවා. කුරා කුහුඹුවෙකුගෙන්වත් ඔබ වහන්සේට කිසිදු හිංසාවක් කරදරයක් නොවේවා. මේ ආකාරයට අපට නැවතත් සිරස FM පන්සල් මළුවේදී සියලු දෙනාගේම සැනසීම වෙනුවෙන් ඔබ වහන්සේ මුණ ගැහිමට හැකියාව අවස්ථාව ලැබේවා.
ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සිරස FM පන්සිල් මළුවේදී මෙතෙක් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබටත් තෙරුවන්හි ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සිරස FM සතියන්තයේ තවදුරටත් රැඳෙන්න කියන ආරාධනාවත් ඔබට මේ අවස්ථාවේදීම මතක් කරනවා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. පන්සිල් මළුව